හරි ළමයි අපි බලමු දැන් සර්ක් කියන භූ රූපය කොහොමද හැදෙන්නේ කියලා. සර්ක් කියලා කියන්නේ ළමයි කඳු බෑවුමක තියෙන වටකුරු හැඩයෙන් යුක්ත වලකට. සරලව කිව්වොත් කඳු බෑවුමක තියෙන වටකුරු හැඩයෙන් යුක්ත වලකට තමයි අපි සර්ක් කියලා කියන්නේ. දැන් ළමයි මෙන්න මේ භූ රූපය හැදෙන්නේ උත්පාටනය කියන ක්‍රියාවලින්. උත්පාටනය කියලා අපි කිව්වේ මොකද්ද? උත්පාටනය කියලා කිව්වේ පාෂාණ පතුරු ගැලවීම. දැන් මෙන්න මෙහෙමයි හැදෙන්නේ. දැන් හිමපතන වෙන කලාපයක ළමයි හිමපතන වෙන කලාපයක මෙන්න මෙහෙම කන්දක් තිබ්බොත් පාෂාණ කන්දක් තියෙනවා. තිබිලා ඒ පාෂාණ කන්දේ කුහරක් තියෙනවා. කියන්නේ කුස්තුර තියෙනවා. ඔහොම. කුස්තුර තිබ්බට පස්සේ ජිම්හාන කාලේදී වෙන දේ තමයි මෙන්න මේ පාෂාණ කුහර වලට ජලය පිරෙනවා. ජිම්හාන කාලේදී මෙන්න මේ පාෂාණ කුහර වලට ජලය පිරෙනවා. ඔහොම ජලය පිරෙනවා. ජලය පිරීලා ශීත කාලය ආවට පස්සේ වෙන දේ තමයි ළමයි ශීත කාලෙදී ජලය ඝන තත්ත්වයටපත් වෙනවානේ. ද්‍රව තත්ත්වේ ඉඳන් ඝන තත්ත්වයට ජලයපත් වෙනවානේ. පත් වුණාට පස්සේ ඔයාලා දන්නවා ළමයි ජලය ද්‍රව ඉඳන් ඝන තත්ත්වයටපත් වුණාට පස්සේ ඒකේ පරිමාව වැඩි වෙනවා 10%කින් පරිමාව ඉහළ යනවා. එහෙම පරිමාව 10%කින් ඉහළ ගියාට පස්සේ ළමයි මෙන්න මේ කුහරවල පීඩනය ගොඩක් වැඩි වෙනවා. මොකද කලින් තිබ්බ ප්‍රමාණයට වඩා 10%ක පරිමාවක් මේක ඇතුලේ වැඩි. කලින් තිබ්බ ගිම්හාන කාලේ ජලය ද්‍රව විදිහට ශීත කාලය ආවට පස්සේ ජලය ඝන විදිහට තමයි ඇතුලේ තියෙන්නේ. කියන්නේ අයිස් වෙලා තමයි ඇතුලේ තියෙන්නේ. එහෙම තිබ්බට පස්සේ මේ කුහරවල තියෙන පීඩනය වැඩි වෙනවා. එහෙම පීඩනය වැඩි වෙලා කාලයක් යද්දී මේ පාෂාණ පතුරු ගැලවෙන්න පුළුවන්. මේ පාෂාණ පතුරු මේව ගැලවෙන්න පුළුවන්. ගැලවිලා නිර්මාණය වෙන භූ රූපේ තමයි ළමයි සර්ක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේක මෙහෙම තමයි හැදෙන්නේ. මෙහෙම පාෂාණේ තියෙනවා. පාෂාණ කන්ද මෙහෙම තියෙනවා. මෙන්න මේ පාෂාණ කන්ද මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ පතුරු ගැලවිලා. අපි මේකට තව නමක් කියනවා ළමයි හාන්සි පුටුවක් විදිහට තියෙන භූ රූපේ කියලා. අපි එහෙම කියන්නේ මේ කන්ද මෙහෙම බැලුවට පස්සේ පැත්තෙන් බැලුවට පස්සේ ළමයි මෙන්න මේ භූ රූපේ අපිට මෙහෙම පේන්නේ. මේ තමයි කඳු බෑවුම. මේ කන්දේ බෑවුම. මේ කන්දේ බෑවුම. හරිද? මෙන්න මේක තමයි සර්ක් කියලා කියන්නේ. සර්වය කියලා කියන්නේ මෙන්න මේක. කන්දේ අපි පැති පෙනුම මෙහෙම පැත්තෙන් බැලුවට පස්සේ මෙන්න මේ විදිහට පේන්නේ. මේක උඩින් බැලුවට පස්සේ ළමයි මෙන්න මේ විදිහට පේන්නේ. මෙහෙම උඩින් බැලුවට පස්සේ මේ විදිහට පේන්නේ. පැත්තෙන් බැලුවට පස්සේ මෙන්න මේ හාන්සි පුටුවක් විදිහට තමයි පේන්නේ. ඒකින්ද හාන්සි පුටුවක් විදිහට නිර්මාණය වෙලා තියෙන භූ රූපය කියලාත් අපි මේකට කියනවා. හරියටම පැහැදිලිද මේ භූ රූපය?